Good morning. Welcome back to my YouTube channel. ഞങ്ങളുടെ ബൈനൗന്തി പാട്ട് അത് අපි යන්න හදන්නේ පොඩි ගමනක්. ඒ ගැන සම්පූර්ණ විස්තරයක් දෙන්න තමයි මේ හදන්නේ. ඉතින් තාම ගමන පටන් ගත්තා විතරයි. දැන් ලෑස්ති වෙලා ඉන්නේ. දැන් වෙලාව නම් 7:00 විතර. මම තාම බැලුවේ නැහැ. කොහොම හරි අපි යන්න හදන්නේ දැන් කළුතර. අපි මතු ගමන ඉන්නේ. කළුතර යනවා. යන්නේ පොඩි වැඩකට. ඔයාලා ගිහින් බලන්න අපි මොකද අද කරන්න ලෑස්ති වෙන්නේ කියලා. ඉතින් ගිහින් බලමු. මෙහෙම දෙකුත් කියන්නම්කෝ. අද මම වෙනදට ඔයාලට දානවා මම ෂෝට්ස් දානවා, වීඩියෝස් දානවා. මේ ඩාන්සින් වීඩියෝස්. ඉතින් අදත් ඩාන්සින් දෙයක් ගැන තමයි අද දවස සිද්ධ වෙන්නේ. ඉතින් බලමු මොනවද අපි කරන්නේ, කොහොමද ඒක වෙන්නේ. ඉතින් අපි ඇයි කරන්නේ වගේ දේවල් ගොඩක් ප්‍රශ්න ගොඩක් එක්ක අපි බලමු වීඩියෝ එක ඉස්සරහට. මාත් එක්ක ඉන්න. තව දෙයක් කියන්නම්. මගේ YouTube channel එක තාම subscribe කරලා නැත්නම් මාත් එක්ක තාම එකතු වෙලා නැත්නම් දැන්ම පහළ තියෙන subscribe button එක press කරන්න. ඉතින් share කරන්න මතක කරන්නත් එපා. Stay tuned. අපේ බ්‍රවුන් කලින් අර කෑ ගැහුවා එයාව ලියන්න කියලා. මොකද මේ පේනවනේ. එයාට සෙල්ලම් කරන්නයි ඕනේ. ඉතින් මේ වගේ හැමදාම කොයි වෙලාවකට හරි එයා සෙරප්පුව අරගෙන හපන්නේ නැහැ. හැබැයි දුවනවා. දැන් බැඳලා නිසා එයාට දුවන විදියක් නැතුව ඉන්නේ ඔය. ඒ වුණාට සෙල්ලමම තමයි හොයන්නේ. අපි යන්නයි හදන්නේ. යකිට අපේ ඇවිල්ලි ඉවරයි. This is my hair. මගේ hair cut පේන්නේ. ඔන්න අපේ අම්මත් එනවා. හායි කියන්න දෙපාන්දර. හායි කියන්න. Hi. දැක්කද? අපි හැමදාම කොයි හරි යද්දි මෙයාම එහෙම තමයි. බයි. මං එන්න ඕනේද කියලා. ඉතින් බ්‍රවුන්ටත් අපි බයි කියලා ඊට පස්සේ යන්න තමයි පිටත් උනේ. ඉතින් අපි මෙහෙම පාරට ගිහිල්ලා ඊට පස්සේ වීල් එකක තමයි ගියේ. ඊට පස්සේ බස් එකේ ගියා. ඔන්න තමයි ගියේ. අපි ගෙදර වාහනේ නෙමෙයි ගියේ. මොකද මේ දවස්වල තියෙන තෙල් ප්‍රශ්නත් එක්ක වාහනේ යන්න අමාරුයිනේ. ඉතින් ඒ නිසා අපි පාර බස් එකේ තමයි ගියේ. ඔන්න බලන්නකෝ මෙතන වෙන වැඩේ. බලන් ඉන්නකෝ මොකද වෙන්නේ කියලා. අපි ඉතින් මතුගමින් යද්දී 7:40ට 50ට විතර ඇති. ඒත් අපි හිතුවේ එතෙන්ට 8:00ටවත් යන්න ඕනි කියලා. ඒත් පොඩි වෙලා මදි වෙන ප්‍රශ්නයක් අපිට තිබ්බා. හැබැයි අපි යනකොටත් පටන් අරගෙන තිබ්බ නැති නිසා බැනුම් මහලකින් නම් බේරුණා. මම ඔයාලට තාම කිව්වේ නැහැ මේ කොහෙද යන්නේ කියලා. දැන් කියන්න. අපි මේ යන්නේ අපේ නගරයේ කලෙලි මංගල්‍යය ඉස්සරහට යනවා. ඉතින් මේ වීඩියෝස් මම අරගෙන ඉන්නවා. ඉතින් ඒ කලෙලි මංගල්‍යයට ප්‍රැක්ටිස් දවසක් තමයි මේ. ඉතින් මේ ප්‍රැක්ටිස් දවසේ අපි කොහොමද ඒ දවස ගත කරේ කියලා තමයි අද මේ vlog එකෙන් තියෙන්නේ. ඉතින් ටිකටම බලාගෙන ඉන්න මොනවද වෙන්නේ කියලා. වෙනස් දේවල්, ජොලි දේවල් ඉස්සරහට තියෙනවා. බලාගෙන ඉන්න. අපි ගිහිල්ලා ටික වෙලාවකින් තමයි ටීචර් සර් ආවේ. ඉතින් එයාලා ආවට පස්සේ
ෆෝමේෂන්ස් හැදුවා. එතකොට ළමයි කපල්ස් හැදුවා. එතකොට ඔය වගේ කරලා නැටුම් ප්‍රැක්ටිස් වෙන්න ආයේ එතනත් ඉඩ මදි වුණ නිසා මෙතන බෝමළුවට යන්න තමයි ගියේ. කොහොම හරි මේ වේදින ටිකක් අවුවත් පායලා හැබැයි බෝමළුවේ ටිකක් නටන්න පුළුවන්. හැබැයි දවල් වෙද්දි තවත් රස් වෙන හින්දා ආයේ අපි මෙතන ටිකක් නටලා ආයේ අපි හෝල් එක ඇතුළට ගියා. ඉතින් බලන්නකො මෙතන වෙන දේවල් ටික. කළුතර තියෙන ගංගාරාම විහාරස්ථානයේ තමයි අපි මේ ප්‍රැක්ටිස් කරේ. මේක අර දිග පැත්තට පළල පැත්ත මදි වගේ නේ නැත්නම් ඒක දිග මන් ඊට වැඩි හොල්ල. මේක ඇතුලේ බඩු ගොඩයි. තාන ඕකේ ප්‍රෝ එක තියෙනවා. මේකේ ප්‍රෝ එකම මෙතන ඇතුලේ ගහලා තියෙනවා. පේන්නන්නේ. ආනේ අර පැත්ත වහලා ගියා. අර පැත්ත වහලා මේක ඇතුලේ තව එකක් තියෙනවා. අරපු ගමන් ගොඩක් පේනවා. දැන් සිම් එක වැටුනේ මං හිතන්නේ වැටුනේ පාරට charge වහිනවනේ. අයියෝ. මේ අරපු ගමන් ගොඩක් පේනවා. මගේ charge තමයි අරන්. charge. ඊට charge නවතුණා වගේ නම් ඉතින් මෙතෙන්ට ආයෙ ඇවිල්ලා අපි ටිකක් ප්‍රැක්ටිස් කරා. ඊට පස්සේ පොඩි බ්‍රේක් එකක්. ඉතින් මේ වෙලාවේදී අපි බීම බිව්වා. ඉතින් අම්මලා අපිට බීම හදාගෙන ඇවිල්ලා තිබ්බා. ඉතින් මේ බීම බොන වෙලාව. ඉතින් කයියක් දාගෙන ඩාන්සින් කරන යාළුවෝ එක්ක මෙහෙම වෙලාවක් ගත කරේ මම කාලෙකින්. මොකද මගේ එක්සෑම් වැඩත් එක්ක මම ඩාන්සින් පැත්ත ටිකක් අත්හැරලා තිබ්බේ. ඒකත් එක්ක මට කාලෙකින් තමයි මම මෙයාලා එක්ක එකතු වුණේ. කොහොම හරි ඒ දවස ලස්සනටම ගත වුණා. ඉතින් එයාලා ප්‍රැක්ටිස් කරන්න ගත්ත මෙහෙම තමයි. එයාලගේ කලෙලි මංගල්‍ය දැම්ම නැහැ. තව ටික දවසකින් තියෙනවා. මම ඒකත් vlog එකකින් ඔයාලට අරගෙන එන්න. ඉතින් මෙන්න මෙහෙම තමයි එතකන් එයාලා ප්‍රැක්ටිස් කරන්නේ. මේ තියෙන්නේත් ආයෙත් බ්‍රේක් එකක් තුන වෙලාවක්. ඉතින් මේ ඉන්න කට්ටිය තමයි සංක සමුද්‍ර රංගායතනයේ පරණම ගෝලිය සෙට් එක මමත් ඇතුළුව. ඉතින් ඒ සෙට් එක තමයි සෙට් වෙලා කියවන්නේ. හැබැයි එතන තවත් කීප දෙනෙක් ඉන්නවා. ඒ කියන්නේ කලින් බැච් වල ඩාන්සින් කරපු අයත් මෙතන ඉන්නවා. පරණම සෙට් එක විතරක් නෙමෙයි කලින් ප්‍රැක්ටිස් කරපු අය, කලින් පායින් පතිපු අය, වෙස් බැඳපු අය මෙතන ඉන්නවා. ඉතින් ඔයාලත් මේ වගේද පල්ලෙහායින් කමෙන්ට් එකක් දාන්න. මිස්ටර් කියන බොරුවයි. මේ වගේ මිස්ටර් කියන දෙට කියනයි එදට කිය බොරුවයි. ඔන්ස්ටර් මිස්ටර් කියන මට කරන බොරුවයි. නේ උඹ දෙර ඵලයන් සෝබ බැලගෙන ගේට් ගන්න ඵලයන්. එතන ගිය ගමන් මම දාපො. එතන ගිය ගමන් ඵලයන් තොවිලට හැමතිස්සෙම. මේ නෑ IT පේපරේ ලියන දවසේ ටොයිලට් ඵලයන්. සැරින් සැරේ ඵලයන්. මට ලියන්න වෙයි IT පේපරේ. ඔබ දන්නේ IT පේපරේ ඇහුණා නේද කතාව?
දැක්ක නේද බොරු කරන්න ප්ලෑන් කරන්න හැටි. දැන් මං කිව්ව බොරු කියපා ඒක තාත්වික නැද්ද? නැද්ද? ගෙදරට කියනවා තාත්වික බොරුවක් නේද කිසි කියනවා. ඒකක් වදිනු හරි දැන් වෛරල් වෙනවා. හරි ඔන්න දැන් වෛරල් මිස්ගේ සැර කියලා දාමු. අපේ ටීචර් සර්ෝයි සැර වුණාට දෙන්නම හරිම කියුට්. ඒ වගේම හරිම හොඳයි. ඉතින් මං හිතනවා හැම සර් කෙනෙක්ම හැම ටීචර් කෙනෙක්ම එහෙම තමයි කියලා. මොකද ළමයින්ට යාලා හරි ආදරේ. ඊට පස්සේ තමයි අපේ කැම වෙලාව ආවේ. ඉතින් මේ විදිහ නම් වෙලාව 12 මාට එකට විතර ඇති. ඉතින් මෙයාලගේ තවත් එක එක කියවිලි එක්ක අපි කැම කෑවා. ඉතින් සාමාන්‍යයෙන් ඉස්කෝලේ යන කාලේ ක්ලාස් යන කාලේ ඉතින් මෙහෙම අත්දැකීම් නම් තියෙන්න ඕනි ළමයෙක් හැටියට. මොකද දැන් කාලේ අයට මේ වගේ අත්දැකීම් හරි අඩු. ඉතින් ඒ අතින් ගත්තාම අපිට ගොඩක් අත්දැකීම් තියෙනවා. මේ අපේ නාංගිගේ සෙට් එකේ පිස්සු වැඩ වගේක්. ඉතින් දැන් මෙච්චර වෙලා බලුවා අපේ සෙට් එකනේ ලොකු සෙට් එකනේ. ඉතින් මේ යත් එක්ක කලෙලි බහින්න ඉන්න සෙට් එක. ඉතින් එයාලගේ පිස්සු වැඩ වගේක් තමයි මේ. හරියටම වැදෙන මෙන්න මේ විදිහට කොට එක ගන්න වීඩියෝ දැන් හදන්නේ කිඹුල බලන්න ඩිංගිටි පටන් ඉතින් අපි ප්‍රැක්ටිස් තියෙනවයි කියලා හිතාගෙන ගියේ හවස 5 වෙනකම්. හැබැයි හවස 5 වෙනකම්ම ප්‍රැක්ටිස් තිබ්බේ නෑ. කොහොම හරි 3ට විතර ඉවර වුණා. ඉතින් අන්තිමට තමයි අපි කෑවේ. ඔක්කොම ප්‍රැක්ටිස් ඉවර වෙලා ඊට පස්සේ අපි කරේ සර්ෝයි ළමයි හැමෝමයිත් එක්ක මේ ගංගාරාම පන්සලේ කළු ගඟත් එක්ක ලස්සන බුදු පිළිමයක් තියෙනවා. ඒ ලොකේෂන් එකට තමයි අපි කට්ටියම ගියේ. ඉතින් මේ තවත් ඉතින් පිස්සු කතා කිය වෙනම ගස් වලට එක එක නම් කිය කට්ටිය ඇවිදගෙන ගියා. ඉතින් බලන්නකො මොකද වෙන්නේ කියලා. මේක මෙහෙම මුලේ තමයි කිසෙ කිව්වේ. වැඩි දික්කලා දැන්. මේක අඹ ගහක්. මේක අඹ ගහක්. අඹ. අන මේ පොල්. මේක කෙහෙල් ගහක් වගේ තමයි. හැබැයි අතන විතරයි කෙහෙල් ගහක් දුන්නේ. මේක කින්නන්නේ. ඉතින් කියන්න ඕනේ මෙයාලගේ සමහර කතා ගණන් ගන්න එපා. just enjoy guys. ඒ වගේම තමයි මම මෙයාලගේ ආසම තියෙන මේ ෆ්‍රෙන්ඩ්ෂිප් එක. එතෙන්දී මෙයාලගේ කිසිම කෙනෙක්ගේ ලොකුකම් අලුත් කෙනෙක් ආවට එයාව නසලකා හැරීම
එතකොට ඒ වගේ දේවල් මෙයාලගේ නැහැ. ඇත්තටම ඒ නිසා මම මේ ඩාන්සින් ටීම් එකට හරිම කැමතියි. මොකද මම සමහර ඩාන්සින් ටීම් වල දැකලා තියෙනවා. මමත් ගියපු සමහර තැන්වලදී දැකලා තියෙනවා මම අලුතෙන් ගියාම ගණන් ගන්නේ නැහැ. ඒ වගේ දේවල්. ඉතින් ඒ අලුතෙන් යද්දී එහෙම වෙන එක ස්වභාවිකයි. හැබැයි මේ ටීම් එකේ ඒ දේවල් නැතිම තරම්. මොකද මේ දවසේදීත් මම මෙතෙන්ට යද්දී අපේ පරණ සෙට් එකව දැනගෙන හිටියට මේ අලුතෙන් ලෙස් තියෙන පායෙන්පත් තියෙන කට්ටිය මම දැනගෙන ඉඳී නැහැ. ඉතින් එයාලා මාත් එක්ක හරිම ෆ්‍රෙන්ඩ්ලි වුණා. ඉතින් ඒකත් එක්ක මම එයාට හරිම කැමතියි. ඉතින් වාඩි වෙලා මාත් මොකක් හරි කියන්න මම වාඩි වෙලා තියෙනවා. මට බෝතලයක් දීන්න. මට බෝතලයක් දීන්න. එක නා 2 3 4 මට කයන් ඔබේ තමයි අපි ඔක්කොම ප්‍රැක්ටිස් ඉවර කරලා මං අර කලින් කියපු ලොකේෂන් එකටත් අපි ගිහින් ඇවිල්ලා හිමීට සින්දුවක් කියපු වෙලාව anyways කොහොම හරි අපි ඒ දවස් වැඩිත් ඉවර කළා. දැන් හැමෝම විසිර යන්නයි හදන්නේ. ඉතින් එහෙනම් තවත් vlog එකකින් ඉක්මනටම හමු වෙමු. ගිහින් එන්නම්. bye bye. නිල්වන්